චෙක්මේට්. චෙක්මේට් කියලා කියන්නේ චෙස් තරඟයක ජයග්‍රාහී රාවය. ඉතින් පාසල් ශේෂ්ත්‍රයේ විශිෂ්ටතමීන් සොයාගෙන යන අපේ චෑම්ස් මැදිරියට අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා චෙස් ක්‍රීඩාව ජයග්‍රහණය කරපු කෙනෙක්. ඇය නවින් දේවින්දි විතාන. ඉතින් නංගි ඔයාම කියන්න ඔයා ගැන විස්තර ටිකක්. මගේ නම අය දේවින්දි විතාන. මගේ ඉස්කෝලේ සෙන්ට් ඇන්තනිස් ගර්ල්ස් කොලෙජ් කැන්ඩි. මට දැන් වයස අවුරුදු 18යි. තව දවස් 10කින් විතර ඒ ලෙවල් කරන්න ඉන්නේ. ඒ තමයි දේවින්දි විතාන. ඉතින් දැන් චෑම්ප් කෙනෙක්නේ. අපි චෑම්ස් මැදිරියට එකතු වෙන්නේ චෑම්ප් කෙනෙක්. නංගි ක්‍රීඩාවන් කරනවා. මොනවද මේ කරන ක්‍රීඩාව? මම අය ස්පෝර්ට්ස් දෙකක් කරනවා. බැඩ්මින්ටන්, චෙස්. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. නංගි වඩාත්ම කැමති බැඩ්මින්ටන්ද චෙස්ද? ඒක අයියා වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. මට වෙලාවකට බැඩ්මින්ටන් වටිනවා. එනකොට ගොඩක් දුරට චෙස් තමයි මගේ most favorite sport එක. චෙස් ක්‍රීඩිකාවක් කියලා කියන්නේ අනිවාර්යෙන් තර්ක බුද්ධිය යොදාගෙන මනස එක තැනක තියාගෙන කරන ක්‍රීඩාවක්. දැන් මට චෙස්ුයි බැඩ්මින්ටනුයි කියද්දි නංගි ලොකු ප්‍රශ්නයක් ආවා. මේක දැන් එකක් ජව සම්පන්න ක්‍රීඩාවක්. අනිත් එක කාම්ව ඒ කියන්නේ සැහැල්ලුවෙන් යන ක්‍රීඩාවක්. ඇයි මේ ක්‍රීඩාවන් දෙක මොකද්ද මේ කතාව? ස්පෝර්ට්ස් දෙක ගැන ඉතිහාසය කිව්වොත් අයියා මගේ අයියාගෙන් තමයි පටන් ගන්න ස්පෝර්ට්ස් දෙකම. අයියා ඇත්ලීට් කෙනෙක්. එයා ස්පෝර්ට්ස් හැම එකක්ම කරා. එනකොට එයාගෙන් මම ගොඩක්ම කැමති වෙන ස්පෝර්ට් එක තමයි චෙස්. ගෙදර ඇවිල්ලා චෙස් ප්‍රැක්ටිස් කරද්දි මම එතනින් ඉගෙන ගත්තා. මම දැන් අවුරුදු 13ක් චෙස් කරන්නේ grade 2 ඉඳන්. එතකොට පොඩි කාලෙම මම චෙස් පටන් ගත්තා. ඊට පස්සේ එන්න අයියාගේ බැඩ්මින්ටන් ටූර්නමන්ට්ස් වලට එකයි යනවා. එතකොට එතන ආසාව ආවා චෙස් ගේම් එකක් පැය 4ක් යනවා. ඉඳගෙන ඉඳලා. ඒ කියන්නේ එක දිගට චෙස් ගේම් එක යනවා පැය 4ක්. පැය 4ක් යනවා. ඒ කියන්නේ රෙස්ට් එකක් එහෙම නෑ. ඒ කියන්නේ එක දිගටම. එක දිගට යනවා. එක ගේම් එකකට 4 hours තියෙනවා. එතකොට අර චෙස් කරලා එපා වෙලා මට හිතුණා බැඩ්මින්ටන් කරන හොඳයි අර එක දුවලා කරලා කරන නිසා. අර එකම තැන ඉඳලා ඇති වෙලා වගේ දැන් බැඩ්මින්ටන්වත් කරලා. ඊට පස්සේ grade 6 ඉඳන් මගේ බැඩ්මින්ටන් ස්පෝර්ට් එක පටන් ගන්නවා. දැනට දෙකම කරගෙන යනවා. එතකොට ඒ කියන්නේ දැන් දේවින්දි විතාන අපේ චැම්පියන්. චෑම්ප්. ක්‍රීඩාව පටන්ගෙන තියෙන්නේ අයියාගෙන්. කියන්නේ අයියත් මේ ශාස්ත්‍රයේ ඉදිරියට ගිය කෙනෙක්. ඔව්. ඒ විදිහට තමයි. මම මෙහෙම අහනවා වගේ. චෙස් ක්‍රීඩාව තුළ ඔයාට අමතක නොවෙනම සිදුවීම මොකක්ද කියලා අහුවා. අමතක නොවනම සිදුවීම අයියා පළවෙනි එක තමයි මගේ පළවෙනි ටූර්නමන්ට් එක. කියන්නේ grade 2 ඉද්දි දැන් අයියා මෙතන කරා වගේ මම ක්වීන්ලා වදින්න දන්නේ නැහැ. දැනන් හිටියේ පොඩ්ඩයි. ඊට ඒකෙන් මම second place ගත්තා. මගේ මේජ් එකේ කට්ටියත් එක්ක ගහලා. ඒක තමයි පළවෙනිම මට අමතකම නොවන එක. දෙවෙනි එක කිව්වොත් අයියා මම ළඟදී world tour එක ගියා. world schools ටූර්නමන්ට් එකට ගියා මම පේරු වලට. ඒකට සිලෙක්ට් වෙන්න අපේ නිවුස් එක තමයි ඊළඟ අමතක නැති සිදුවීම. දැන් ගෙදර ඉන්න ඔයාලට තේරෙන්නේ නැති එසේ මෙසේ චෙස් චෑම්ප් කෙනෙක් නෙවෙයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. පේරු රාජ්‍යයේ ටුවර් එකකුත් ගිහින් ඇවිල්ලා ඉන්නේ. මට හිතෙනවා දැන් කොහොමද මේ අත්දැකීම පළවෙනි පාරද ෆ්ලයි කරේ පේරු රාජ්‍යයට ගිය එකේ අත්දැකීම අපිත් එක්ක අපිට දාන්න. ෆ්ලයි කරේ පළවෙනි පාර නෙමෙයි අයියා. ඒක ෆැමිලි එකත් එක්ක ගිහින් තියෙනවා. බට් තනියම මම ගියේ පළවෙනි පාර ශ්‍රී ලංකා පූල් එකත් එක්ක ගියේ. ඒක ඉතින් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ෆ්ලයිට්ස් 3කින් අපි ගියේ. ඩිරෙක්ට් ෆ්ලයිට්ස් තිබ්බේ නැහැ. ඉතින් ඒක හරිම අමුතු අත්දැකීමක්. ඒ කියන්නේ දැන් වෙන රටවල් වල ප්ලේයර්ස්ලා එනවා. ඔව්. එයාලත් එක්ක තරඟ වදිද්දි කොහොමද හිතුනේ දැන්? ඔයා මෙහි ප්ලේයර්ස්ලාත් එක්කමයි තරඟ වැදුනේ. එකපාරට මේ විදිහට ටුවර් එකක් ගිහිල්ලා වෙන කට්ටියත් එක්ක එහෙම තරඟ වදිද්දි කොහොමද ඔයාලට දැනුනේ? දැනුනේ කියන්නේ අයියා වෙනස්. ඒගොල්ලෝ හිතන විදිහ ගොඩක් වෙනස්. අපි ගේම් එක මයින්ඩ් ස්පෝර්ට් එකක්. එතකොට අපි ඇනලයිස් කරන විදිහයි ඒගොල්ලෝ ඇනලයිස් කරන විදිහ ගොඩක් වෙනස්. මට ගේම්ස් දෙක තුනක් ගියා ඇඩ්ජස්ට් වෙන්න එකට. ඒගොල්ලෝගේ මයින්ඩ් සෙට් එකත් එක්ක අපිත් ඇඩ්ජස්ට් වෙන්න ඕනේ. ප්ලේස් ගන්න බැරි වුණා මට. බට් මම හොඳ විදිහට කරලා ආවා ඉතින් කොහොම හරි. ඉතින් ඒ අචීව්මන්ට් එකම මදිද මං කියන්නේ. චෑම්ප් කෙනෙක් කියන්නේ නිකන් නෙවෙයිනේ. ඉතින් මේ දැන් අපි ඒත් එක්කම දැන් ලංකාවේ පූල් එක ගැන කතා කරන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. කොහොමද එයාලගෙන් ඔබට ලැබිච්ච සහයෝගය කොහොමද? ශ්‍රී ලංකා ස්කූල්ස් චෙස් ඇසෝසියේෂන් එක තියෙනවා. අපි එතනින් තමයි ගියේ. ඒගොල්ලෝගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. අපිට වීසා හැම හම්බුනේ නැහැ පෙරු වලට යන්න.
එතකොට පේරු රාජ්‍යයට කතා කරලා වීසා කතා කරලා එහෙම ගියේ. එතනින් ලොකු සපෝට් එකක් හම්බුණා අපිට. ඉතින් ඒ විදිහට තමා මේ අපේ චෑම්ගේ පේරු රාජ්‍යයේ කතාව දිගහැරෙන්නේ. ඉතින් ඒත් එක්කම දැන් මම මුලින්ම ඇහුවා චෙස් ක්‍රීඩාවේ අමතක නොවන සිදුවීමනේ. දැන් මම අහනවා නංගි බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අමතක නොවන සිදුවීම මොකක්ද? බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අයියා අමතක නොවන සිදුවීම් එකත් පළවෙනිම ප්‍රැක්ටිස් ගිහපු දවසේ ඒක අමතක වෙන්නේ නැහැ. දෙවෙනි දවසේ තමා ඒකත් ටුවර් එකට සිලෙක්ට් වුණා. යන්න බැරි වුණා ටුවර් එක. ටුවර් එකට සිලෙක්ට් වෙලා කියලා නිවුස් එක ආපු දවස ඒ ටූර්නමන්ට් එක තමා ඊළඟට අමතක නොවන එක. ඒ විදිහට. ඉතින් දැන් ක්‍රීඩාවන් දෙකක් කරන කෙනෙක් විදිහට අධ්‍යාපනයත් දානවා. දැන් කිව්වා A-level විභාගය, කඩයින් විභාගය තව නොබෝ දිනකින් මුහුණ දීමට තියෙනවා. ඉතින් ඒත් එක්ක මේ අධ්‍යාපනය ගැන කතා කරද්දී මටත් පොඩි කතාවක් මතක් වෙනවා. මහාචාර්ය කුලසේන විදානගමගේ මහත්මයාගේ පොතක් තියෙනවා අධ්‍යාපන පිළිබඳව මනෝවිද්‍යාව කියලා. ඉතින් මේ පොතේ මෙතුමා හැදින්වීම විදිහට ගන්නවා ළමයෙක් ඉපදෙන්නත් කලින් දෙමාපියන් ළමයා ඇතුළත් කරන පාසල තීරණය කරනවා. ළමයා ඉපදුනාට පස්සේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට මේ රේස් එක දුවවනවා. එතනින් නවතින්නේ නැහැ දෙමාපියෝ. එතනින් පස්සේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට නැවතත් දුවවනවා. අමතර පන්ති පාසල්, අමතර පන්ති පාසල්. ඒ විදිහට එතනිනුත් නිමා නොවි නැවතත් අපොස උසස් පෙළ විභාගය සඳහා දුවවනවා. මෙහෙම තරගකාරී සමාජයක් තුල ඇත්තටම නංගි ඔයාට කොහොමද ගෙදරින් මේ ක්‍රීඩාවන් දෙකක් කරන ගමන් අධ්‍යාපනය කොහොමද ගෙදරින් ලැබිච්ච සහයෝගය? ගෙදරින් කිව්වොත් අයියා එකක් කියලා ඉන්න ඕනේ අම්මි තමයි ගොඩක්ම සපෝට් කරන්නේ. අම්මිත් ඇත්ලීට් කෙනෙක්. අම්මි යාගේ ස්කූල් එකේ ගේම්ස් කැප්ටන්. එතනින්ම තමයි ඇත්ලටික් බෑග්ග්‍රවුන්ඩ් එක එන්නේ. ලොකු සපෝට් එකක් ලැබුණා. මොකද අයියාත් ඉස්කෝලේ ගියා, මමත් ඉස්කෝලේ යනවා. අයියාත් ස්පෝර්ට්ස් 5-6ක්ම කරනවා. ඉතින් ගෙදරින් හම් වෙන සපෝට් එක වචන වලට දාලා කියන්න අමාරුයි. තාමත් ඉන්නවා. ඒ ලෙවල් කරලා ඉවර වෙලත් ගෙදරින් යන්නේ නැහැ ඉන්නවා. අම්මි ගොඩක් මහන්සි වෙනවා. අපචිත් එහෙමයි. බට් ගොඩක් ක්‍රෙඩිට් එක යන්න ඕනේ අම්මිට. හැම දෙයකටම පස්සෙන් එනවා. මගේ චෙස් ටූර්නමන්ට්ස් වලට ගියත් පැය 4 ගේම්ස් දෙකක් අදිනවා දවසකට පැය 8ක්. ඉන්නවා එළියට වෙලා ඉඳගෙන. මම එළියට ඇවිල්ලා පෙරදුනත් දින්නත් ඇඬුවත් hina වුණත් එයා ඉන්නව තෙන්ට වෙලා කමන්නේ නැහැ. ගේම් එක අතාරලා දාලා අපි වෙන ගේම් එකක් දිනමු කියලා අමාරුන හැම වෙලාවකම පවුලේ ඉන්නවා ළඟ. අයියත් එහෙම. ඉතින් අම්මා කෙනෙක් කියන්නේ අන්න එහෙමයි. තමන්ගේ දරුවක් කොහොම තත්ත්වයක හිටියත් තමන්ගේ මෑණියන් අනිවාර්යෙන් දරුවෝ ගාව ඉන්නවා. ඉතින් මේ විදිහට මේ කතා බහ යද්දී මේ අයියා ස්පෝර්ට්ස් කිහිපයක් කරා කියලා කියනවා නංගි. ඔව්. නිකන් අපි මතක් කරගෙන ගියොත් මොනවද? අයියා කරා බැඩ්මින්ටන්, චෙස්, කරාටි, බාස්කට්බෝල්, ක්‍රිකට්, රග නම් ගහන්න දුන්නේ නැහැ. තමුකක් මාෂල් ආර්ට්ස් කරා. ඉතින් මට තේරිච්ච විදිහට අපේ චෑම්ගේ නිවස තුලම මේ ක්‍රීඩා සමාජයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඒ නිවසේ තත්ත්වය ගැන අපි මේ කතා කරගෙන ආවේ. ඉතින් මේ කතා කරගෙන එද්දි මේ මට පේන්න තියෙනවා දැන් අපට ලබාගත් ජයග්‍රහණ එහෙම විශාල ප්‍රමාණයක්. අපි මේන් එකක් දෙකක් ගැන කතා කරොත්. මෙතන මේ තියෙන ට්‍රෝෆි එකක් ගැන අපි කතා කරමු. ඒක අයියා මගේ චෙස් ටූර්නමන්ට් එකකින් හම්බුන ට්‍රෝෆි එකක්. අත්තන දෙක ගැන කතා කරලා ඒ දෙක ගොඩක් වටිනවා. මේක මධ්‍යම පළාත් කලර්ස් නයිට් එකෙන් හම්බුනේ. අරක සෙන්ට්‍රල් චෙස් ඇසෝසියේෂන් එකෙන් තමයි හම්බුනේ ටුවර් එකට ට්‍රිබියුට් එකක් විදිහට. ඒ විදිහට කතා කරගෙන යද්දී මේ මට දැනගන්න ලැබිච්ච දේවල් එක්ක ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ චෙස් කණ්ඩායමේ නායකයා වගේම බැඩ්මින්ටන් කණ්ඩායමේ නායකත්වයේද දරනවා. එහෙම නේද? ඔව්. ඉතින් මේ අපි නායකත්වය ගැන දැන් කතා කරමු. කොහොමද නායකයෙක් විදිහට මේ දැන් මේ ස්පෝර්ට්ස් දෙකෙන්ම ඔබ කැප්ටන් කොහොමද දැනුනේ කියලා අපි වෙන වෙනම කතා කරොත් මේ මොකද ජව සම්පන්න ක්‍රීඩාවක් සහ මනසින් එකම තැන අර කිව්වත් වගේ පැය 4ක් විතර ඉඳලා කරන ක්‍රීඩාවක්. කතා කරොත් ඒ ගැන. දෙකේම කැප්ටන් හිටියා. ඒක හරිම බැලන්ස් කරගන්න ඕන කැප්ටන්සි දෙකක්. ඒක ඇත්තම කිව්වොත් අයියා කියනවා වගේ අරක හරිම කාම්, අරක කෑ ගගහ දුව පැනලා එහෙම. ඉතින් ළමයි හරිම වෙනස්.
චෙස් කරන ළමයි එක්ක මම කතා බහ කරද්දී ඒ විදිහ වෙනස්. බැඩ්මින්ටන් ළමයිත් එක්ක මම ටීම් එක අඬ ගහලා කතා කරද්දී වෙනස්. ටූර්නමන්ට්ස් උත් වෙනස්. එතකොට චෙස් ළමයින්ට කියන්නේ කාම් ඉඳලා මොලෙන් ප්ලේ කරන්න. බැඩ්මින්ටන් ළමයින්ටත් මොලෙන් ප්ලේ කරන්න කියලා පොඩ්ඩක් බැනලා මොකද ඒගොල්ලොන් අර මෙන්ටලි පොඩ්ඩක් ප්‍රෙෂර් කරන්න පුළුවන්. පොඩ්ඩක් එතන අර සැර කරලා පොඩ්ඩක් ගන්නවා. බැඩ්මින්ටන් ළමයි ප්‍රෙෂර් කරන්න පුළුවන්. එනවාට චෙස් ළමයි ප්‍රෙෂර් කරන්න බෑ ගොඩක්. එතකොට ඒගොල්ලොත් එක්ක ඩීල් කරද්දි ගොඩක් වෙනස්. ඉතින් ඒක බැලන්ස් කරගන්න ටිකක් අමාරුයි. ඒනට අර මම ස්පෝර්ට්ස් දෙකම කරන නිසා මට ඒක ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් එතනින් කියවුණා අපේ චෑම්ප් මේ බැලන්ස් කතාවක් කිව්වා. ඉතින් දැන් මට තියෙන ප්‍රශ්නයක් මේ ක්‍රීඩාවන් දෙකක් කරන ගමන් අධ්‍යාපනය කොහොමද බැලන්ස් කරගන්නේ? ඒකත් අයියා ගෙදරින් ලොකුවට ප්‍රෙෂර් කරේ නැහැ මට වැඩ කරන්න කියලා. ඒක තමයි මට ලොකුම ප්‍රෙෂර් ගුණේ. මොකද හැමෝගෙම අම්මලා බනිනවා වැඩ කරන්න කියලා. අපේ අම්මී කියන්නේ ඔයාට පුළුවන් උපරිම කරන්න නැත්තම් නිකන් ඉන්න කියලා. ඉතින් එතන ලොකුම ප්‍රෙෂර් එක ආවා මට. මොකද අර අම්මා බනිද්දි පොඩ්ඩක් කියන්න පුළුවන් අම්මා බනිනවා මට බෑ කියලා. එතකොට මට ඉන්න පුළුවන් පාඩු. හැබැයි මෙහෙම අවසර දීලා තියෙද්දි එතකොට ගොඩක් ප්‍රෙෂර් එක වැඩි. මොකද අම්මා කියනවා ඔයාට ඕනනම් කරගන්න නැත්තම් නිකන් ඉන්න. එතකොට ප්‍රෙෂර් එක වැඩි. එතකොට එකක් වැටුනොත් ඒක මට ඕන නැති හින්දා කියලා අම්මා හිතන්න පුළුවන්. එතකොට ඒක නිසා ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලෝ දුන්නේ නැහැ මට ප්‍රෙෂර් එක. ඒ උනාට කියන්නේ නැතුව වගේ ප්‍රෙෂර් එක තිබ්බා. ඒකත් බැලන්ස් කරගත්තා. මොකද ඒක බැලන්ස් කරන්න ලොකුම හේතුව උනේ චෙස් ස්පෝර්ට් එක තමයි උදව් කරේ. චෙස් කියන්නේ මයින්ඩ් එක තැනක තියාගෙන ફોකස් කරලා කරන්න ඕන දෙයක්. ඉතින් මම පාඩම් කරලා එපා වුණාම බැඩ්මින්ටන් ප්ලේ කරන්න යනවා. ඒක තමයි බැලන්ස් කරගත්තේ. ඉතින් ඒ විදිහට තමයි ගෙදර ඉන්න චැම්ප්ලටත් මම හිතනවා හොඳ කතාවක් එක මේ කොහොමද මේවා සමබර කරගන්නේ. ඕක ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්නේ. මම හිතනවා හොඳ උත්තරයක් ලැබුණේ කියලා. දැන් වෙන ගෙවල් වලින් ලැබෙන්නේ නැති විදිහේ කතාවක් තමයි අපේ චෑම්ගේ ගෙදරින් යාළගේ අම්මා කියලා තියෙනවා. ඉතින් ඒ කතාවත් එක්ක මේ කිව්වා මේ මනසත් එක්ක යන ගේම් එකක් කියලා චෙස් ක්‍රීඩාව. ඉතින් මට මේ පොඩි ඒ කියන්නේ මම හරියටම දන්නේ නැහැ නංගි මේ මේකෙත් ට්‍රික්ස් මොනවා හරි තියනවාද? දැන් ඒ කියන්නේ දැන් ඩිබේට් එක වගේ නම් අනිත් පිළේ ඉන්න කෙනා රියැක්ෂන් වලින් ඒ වගේ මේ ගේම් එකේ රියැක්ෂන් වලින් අල්ලගන්න පුළුවන් අයියා. ඒ කියන්නේ අර බය කරගන්න පුළුවන්. ඒනට ඇත්තටම බැලුවොත් මේ කොටු 64 ඇතුලේ ලොකු ගේම් එකක් තියෙන ලොකුම වර්ල්ඩ් එකක් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඔක්කොම මේක ඇතුලේ තමයි ප්ලේ කරන්නේ. එතකොට ට්‍රික්ස් කියන්නේ අය පොඩි කාලේ ට්‍රික්ස් තියෙනවා මේ වගේ 4 moves වගේ චූටි ඒවා තියෙනවා. ලොකු වෙද්දි ගොඩක් ට්‍රික්ස් ඉගෙන ගන්නවා. ඉතින් එක ට්‍රික් එකක් කිව්වොත් මට ස්පෙෂලිටි එක තමයි මම එන්ඩ් ගේම්ස්. ඒ කියන්නේ ගේම් එකේ ඉත්තෝ ඔක්කොම වගේ නැති වෙලා ඉත්තෝ දෙතුන් දෙනෙක් ඉද්දි මට ලේසි. එතකොට මට ඇනලයිස් කරන්න පුළුවන් මගේ ඉත්තෝන්ගේ මොකද වෙන්නේ, එයාගේ ඉත්තෝන්ගේ මොකද වෙන්නේ. ඒවා පොඩි ට්‍රික්ස්. සමහර කට්ටියට වෙනස් වෙනවා. සමහර කට්ටිය කැමති ඉත්තෝ ඔක්කොලාම ඉද්දි එයාට ඒක ලේසි. මට ඒක අමාරුයි. මම අනිත් පැත්තට. ඉතින් මේ හැමෝම කරන දේ නොකරපු නිසායි චෑම්ප් කෙනෙක් වුණේ. ඒ කියන්නේ හැමෝම යන පාරේ යන්නේ නැතුව වෙනස් විදිහට හේතුවා. ඒකයි චෑම්ප් කෙනෙක් වුණේ. ඉතින් මේ දැන් අපි නායකත්වයේ දැනුනේ කොහොමද කියලා අහුවානේ. මං අහනවා දැන් ගෙදර ඉන්න චෑම්ප්ලටත් ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ගෙදරත් ඇති ක්‍රිකට් කණ්ඩායම් වල යම් කණ්ඩායම් වල නායකයි. ඉතින් ඔයාට එයාලට මොනවද කියන්න තියෙන්නේ ඔයාගේ නායකත්ව ඒ අත්දැකීම් තුලින්? මොකද දැන් ඔයාගෙන් ලොකු දෙයක් ගන්න තියෙනවා දෙපැත්තට දෝලණය වෙන ක්‍රීඩාවන් දෙකක්. දෙවිධයක ක්‍රීඩාවන් දෙකක්. ඒ හින්දා ඒක ගැන අපි කතා කරමු. එහෙම කිව්වොත් අයියා පළවෙනිටම නායකයෙක් කියන්නේ තේරුම් ගන්න ඕනේ ළමයින්ට ඕඩර්ස් දෙන කෙනෙක් නෙමෙයි. අර ළමයින්ව සුපර්වයිස් කරන කෙනෙක්. ඒ කියන්නේ මම එයාට කියලා කරන්න කියලා මමත් කරන්න ඕන එක. අන්න දැන් එතන ඒ පොයින්ට් එක ගත්ත එක මම හිතනවා ගොඩක් හොඳයි. ගොඩක් නායකයෝ හිතාන් ඉන්නේ අන දෙන එක තමයි නායකත්වය කියලා. හැබැයි නායකයා ඒ වැඩේ කරන්නේ නැහැ. අපි කතා කරමු. ඒක තමයි වැරද්ද පළවෙනි වැරද්ද. නායකයෙක් ඉන්නේ ඔයා මේක කරන්න කියලා ඉඳන් ඉන්න නෙමෙයි. එතකොට පළවෙනි දේ අපි මේක කරමු කියලා එයත් නායකයාත් කරලා ළමයින්වත් ඒක කරවන්න ඕනේ. එහෙම තමයි නායකයෙක් පළවෙනිටම ඉන්න ඕනේ. ඉතින් ඒත් එක්කම පළවෙනිටම කරන්න ඕනේ තමන්ගේ ටීම් එකේ ඉන්න ළමයිව තේරුම් ගන්න ඕනේ. සමහරක් ළමයින්ට බැන්නහම දුක හිතෙනවා, සමහරක් ළමයින්ට බැන්නහම ගානක් ගන්න. ඉතින් ඒක පළවෙනිටම තේරුම් ගන්න ඕනේ හොඳ නායකයෙක් විදිහට. මම දැන් ස්පෝර්ට්ස් දෙකක් කරපු නිසා ගොඩාක් වෙනස් ළමයි ඉන්නේ. හැම එක්කනම එක වගේ නැහැ.
දැන් අර චෙස් ක්‍රීඩාව පැත්තෙන් ගත්තොත් ගොඩක් අර එළියට බහින්න අකමැති පිරිසක් තමයි චෙස් ක්‍රීඩාවත් එක්ක එකතු වෙන්නේ. හැබැයි බැඩ්මින්ටන් ක්‍රීඩාව පැත්තට යද්දී වෙනස් Java සම්පන්න දුවලා පැනලා කෑ ගහලා ඉන්න සෙට් එකක්. එතකොට ඒත් එක්ක ඒක අපේ කිව්වොත් ඒක තමයි. එතකොට entirely different sports දෙකක්. ඉතින් ඒක කරන්න ඕන පළවෙනි දේ ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඒතකොට මගේ ටීම් එක මම තේරුම් ගත්තාම මම දන්නවා මේගොල්ලන්ට මොනවද කියන්න ඕනේ කොහොමද දිනන්න පුළුවන් අපිට කියලා. එතකොට chess team එකක් ගත්තොත් 7 දෙනා ඉන්න ටීම් එකේ. ඒ වගේම බැඩ්මින්ටන් ටීම් එකක් ගත්තොත් 10 ඒ වගේ 10 5 ඒ වගේ රේන්ජ් එක තමයි යන්නේ. එතකොට මම ළමයිත් එක්ක වැඩ කරද්දී අර මම දැනගන්න ඕනේ මේ ළමත් එක්ක කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. අර බනිනවා වගේම ඒගොල්ලන්ට කියනවා වගේම මෙයත් එක්ක වැඩක් කරද්දී දැන් මෙයාට දුක හිතෙනවා නම් එයාට වඩා මම හොඳින් දෙයක් කරොත් මමත් එයාගේ ලෙවල් එකේ ඉඳලා හරි මටත් ඒක තේරුන්නේ නැහැ වටත් තේරුන්නේ අපි ආය අහගමු. ඒ කියන්නේ දැන් ගොඩක් ඇත්තට මේ කතාව ගෙදර ඉන්න චැම්ප්ලට හොඳ පොයින්ට් එකක්. මොකද මේ කතාව ඇත්තටම මාත් මුල් වතාවට මේ අපේ චැම්ප්ගෙන් ඇහුවේ. දැන් එතනින් එයා කියන්නේ දැන් දෙයක් තව කෙනෙක්ට වැරදුනොත් නෑ ඕක කොහොම වුණාට නෙවෙයි මෙහෙම කියලා ඉස්සරහට යන්න නෙවෙයි. අපි ඒ දේ ආයෙත් එයාට උගන්වගෙන ඉස්සරහට අරන් යන්න ඕනේ කියන එක. අන්න එතනයි නායකත්වය සහ චැම්ප් කෙනෙක්ගේ ගුණාංග තියෙන්නේ. අපි කතා කරගෙන යමු. ඉතින් ඒ වගේම අයියා ඊළඟ දේ තමයි ඒගොල්ලොන්ත් එක්කම වැඩ කරන ගමන් එතකොට එයාටත් වැරදෙනවා හරි මටත් වැරදුනා අපි ආයෙත් කරමු කියලා කරනවා. සමහරක් ළමයි ඉන්නවා හිතන් නායකයාට තැනක් තියෙනවනේ ඇත්තටම කිව්වත් නායකයා. ඒතකොට සමහරක් ළමයි හිතන් ඉන්නවා නේ එයාත් මගේ ලෙවල් එකේ මාත් යාගේ. ඒත් එහෙම ළමයි එක ඩීල් කරද්දී පොඩක් වෙනස්. එයාට තේරුම් කරලා දෙන්න ඕනේ මම නායකයා. ඔයත් ඒ වගේම වෙන්න පුළුවන් හැබැයි දැනට මම නායකයා කියලා. ඒතර ඒ වගේ තැනකදී චුට්ටක් වෙනස් ඩීල් කරද්දී එයාට වැරදුනොත් එහෙම කියන්න ඕනේ මේක වැරදි. ආයෙ ගිහින් අහගන්න වැරදි කියලා කියන්න ඕනේ. ඒකට සමහරක් ළමයි එක ඩිරෙක්ට් අපිට කන්වර්සේෂන් එකක් ගෙනියන්න පුළුවන්. එහෙම ලොකුවට ප්‍රශ්නයක් නැති ළමයිත් එක්ක අපිට කියන්න පුළුවන් ඔයා කරපු දේ වැරදි කියලා බනින්න පුළුවන්. සමහරක් ළමයින්ට එහෙම බනින්න බෑ. ඉතින් ඒක තමයි ස්පෝර්ට්ස් දෙකේ ලොකුම වෙනස. චෙස් කරන ළමයින්ට ඩිරෙක්ට් කියන්න බෑ ඔයා මෙතන කරපු දේ වැරදි. මොකද මයින්ඩ් එකත් එක්ක කරන ගේම් එකක් නිසා හැමෝටම වැරදෙනවා. මටත් වැරදෙනවා නේද? මමත් පැරදිලා තියෙනවා. ඉතින් හැබැයි බැඩ්මින්ටන් ස්පෝර්ට් එකේ එහෙම නෙමෙයි. බැඩ්මින්ටන් ස්පෝර්ට් එකේ අපිට එළියෙන් ඉඳන් කියන්න පුළුවන් ඔහොම ගහන්න එපා කියලා. චෙස් එකේ එහෙම බෑ. ඇතුළට එන්න බෑ කාටවත්. ඒ කියන්නේ චෙස් ක්‍රීඩාවේදී එතන ඒ ප්ලේයර්ස්ලා දෙන්න ආරෙන්න වෙන කාටවත් එන්න බෑ. අඩුම කෝච්ටවත් බෑ. කොච්ට එන්නත් බෑ. ඒ කියන්නේ මේ එතන ඒ කියන්නේ ඒක විනිශ්චය කරන්න කවුරු හරි ඉන්නේ. එයා ඉන්නවා. ආබිටර් කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි ගේම් සුකුම් බලන්නේ. එතන එහාට යන්න බෑ කාටවත්. එතකොට බැඩ්මින්ටන් ස්පෝර්ට් එක එහෙම නෙමෙයි. අපිටත් එළිය ඉන්න කියන්නේ ගේම් එක බලන් ඉන්න පුළුවන්. එතකොට බැඩ්මින්ටන් ස්පෝර්ට් එකේදී අපි ගොඩක් වෙලාවට කෝට් එක ඇතුලේ ප්ලේ කරන එකනවා ප්‍රෙෂර් කරනවා. ඇත්තටම ප්‍රෙෂර් කරනවා ඔහොම ගහන්න එපා. ඔහොම ප්ලේ කරන්න එපා කියලා. එතකොට එතනත් සමහරක් ළමයි ඉන්නවා ප්‍රෙෂර් එක හොඳ පැත්තට ගන්න අය. ඒ කියන්නේ හරි මේගොල්ලෝ බනිනවා මම හොඳට කරන්න ඕනේ කියලා. සමහරක් ළමයි ඉන්නවා මේගොල්ලෝ බැනගත්ත දෙන් මං ගහන්නේ නැහැ කියන එක. මම මගේ එක කරගෙන මගේ පාඩුවේ ඉන්නවා. ඉතින් එහෙම කට්ටියත් එක්ක තමයි මං කිව්වේ අර වෙනස හොඳට තේරුම් ගන්න ඕනේ කියලා. මොකද ගේම් එක තියෙන කියන්නේ ගේම් එකක් ගත්තොත් නායකයා ගත්තේ තමයි තියෙන්නේ ගොඩක් දුරට. සර් කෙනෙක් උනත් බනින්නේ ඔයා ලීඩර් වෙලා ඔයා තමයි පැරද්දුවේ කියලා. කණ්ඩායමේ කාගේ අතින් වරදක් වුණොත් ඔයා බලන් හිටියේ නැද්ද? ඔයා හිටියේ නැද්ද? ඔයා කිව්වේ නැද්ද? නායකත්වයට තමයි කෙලින්ම ඇඟිල්ල දික් වෙන්නේ. දැන් සමහර විට ඇත්තටම වට දෙයක් අමතක වෙන්න පුළුවන්. ඒ දේ කරලා අන්තිමට වැරද්ද කියන්නේ නෑ මට නායකයා කිව්වේ නෑ. එහෙම අත්දැකීමුත් තියෙනවද? තියෙනවා. එහෙමවත් තියෙනවා. අපි පොඩ්ඩක් ඒකත් මතක් කරමු. කියන්නේ අයියා ඒක වැඩිපුරම තියෙන චෙස් ක්‍රීඩාවෙන්. මොකද චෙස් ක්‍රීඩාවේ ටීම් ටූර්නමන්ට්ස් ප්ලේ කරද්දී 7 දෙනෙක් හිටියොත් 7 දෙනෙක් ඉන්නවා නම් 6යි ප්ලේ කරන්නේ. එක්කෙනෙක් රිසර්ව්. එතකොට රිසර්ව් එක්කනගේ නම කලින් දෙන්න ඕනේ මෙයා රිසර්ව් කියලා. නැත්තම් වෙනස් වෙනවා ප්ලේ කරනවා. ඒ කියන්නේ තරඟයට යන්න කලින් රිසර්ව් එක්කන වෙනම කියලා දෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ රවුන්ඩ්ස් 6ක් තියෙනවා නම් එක රවුන්ඩ් එකකින් රවුන්ඩ් එකට දෙන්න ඕනේ ඒක. ඉතින් එහෙම අමතක වෙච්ච වෙලා තියෙනවා. ඉතින් මම ඒක අමතක කරනවා කියන්නේ මම අනිත් ළමයින්ටත් කිව්වා මට මතක් කරන්න කියලා. අර ඒ කියන්නේ ටූර්නමන්ට් එක ගිහම ප්‍රෙෂර් වැඩි ඕල් අයිලන්ඩ් එකට ගිහින්. නායකයාගේ අතේ තමයි මුළු කණ්ඩායමේම වගකීම තියෙන්නේ. ඉතින් මං කිව්වා මතක් කරන්න කියලා මතක් කරේ නෑ. මම බැනුම් අහගත්තා ඉතින්. එනකොට ඒක ගේම් එකේ රවුන්ඩ් එකේ ප්‍රශ්නයක් වුණා නෑ. අපි දිනලා එළියට ආවා. ඉතින් එහෙම අත්දැකීමුත් තියෙනවා බැනුම් අහගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දැන් මේ කතාව තුළ මේ චෑම්ප්ගේ කතාව තුළ ඔබට ගන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඔබ චෑම්ප් කෙනෙක් වෙනවා නම් ගන්න තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ කතා බහ ගොඩනගීගෙන යන්නේ.
මේක මේ අමතර කාරණයක්. හරිද? දැන් ඔබ ස්පෝර්ට් දෙකක් කරනවා අධ්‍යාපනය හදාරනවා. මේ අමතරව දැන් මට දැනගන්න ලැබිච්ච දෙයක් සුරතල් සතුන්ට කැමති. ඔව් එහෙම කැමතිකුත් තියෙනවා. ඒකත් පවුලෙන්ම එන්නේ. පවුලේ ඔක්කොමම සතු කැමති. ඒකත් අම්මිගෙන් ගත්තොත් අම්මි මුගටියෝ ඉඳන් ඇති කරලා තියෙනවා. ඔව් ඒ කියන්නේ තාමත් ඉන්නවද? නෑ. එයා චූටි කාලේ මුගටියක් ඇති කරලා තියෙනවා. එයාත් එක්කම හදාගත්ත එක්කෙනෙක්. ඉතින් එතනින්ම තමයි සතුන්ට ආදරේ එන්නේ. දැන් දැනට ගෙදර බල්ලෝ 3 දෙනයි පූසෙකුයි ලේනු දෙන්නෙකුත් ඉන්නවා. ලේනු දෙන්නෙකුත් ඔව් හිර කරලා නෙමෙයි ඉන්නේ. ඒගොල්ලොන් එළියට යන්න දීලා කන්න ඕනහම එනවා. කන්න ගෙදෙට්ට යනවා එළියට යනවා. අපි නම් ටික පොඩ්ඩක් නිකන් මතක් කරමු. බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා. ජර්මන් ෂෙපර්ඩ් දෙන්නයි පාරෙන් ගත්ත එක්කෙනයි. එතකොට ජර්මන් ෂෙපර්ඩ් දෙන්නගේ නම් දෙක කිව්වොත් ලුසිෆර් එක්කෙනෙක් අනිත් එකන රූබි. අනිත් එකනගේ නම කිව්වොත් බොනි. ඉතින් බලන්න දැන් අධ්‍යාපනය, ක්‍රීඩාව, සතුන්ට ආදරය මේ හැම දෙයක්ම පරිපූර්ණ කෙනෙක් තමයි චැම්ප් කෙනෙක් ඉන්නේ. ඔබට දැන් තේරෙනවා ඇති. දැන් ඇත්තටම ඔය සත්තු ගැන අපි කතා කරද්දී දැන් අපේ චැම්ප්ගේ කතාවේ තිබ්බා පාරේ ඉඳලත් බල්ලෙක් නිවසට අරන් ගිහලා හදා වඩා ගත්තා. හැබැයි දැන් සමාජය තුල වෙන්නේ පාරේ තියා ගෙදෙට්ට බල්ලෙක් වැරදිලා හරි ආවොත් ගහලා එලවන එක. ඉතින් එහෙම නැහැ. කරුණාව ඒ හැම දෙයක්මත් එක්ක තමයි චැම්ප් කෙනෙක් ගොඩ නැගෙන්නේ. ඉතින් නංගි දැන් අපි ගොඩක් දේවල් කතා කරගෙන ආවා. අපි කෝචස්ලා ගැන කතා කරමු. දැන් මේ ක්‍රීඩාවන් දෙකේම කෝචස්ලා ගැන අපි කතා කරගෙන ආවොත් පළවෙනි කෝච් කිව්වොත් අයියා කලින් කිව්වාගේ අයියා මගේම අයියා. එයා තමයි මට ස්පෝර්ට්ස් දෙකේම උගන්වුවේ පළවෙනිටම. පළවෙනි මූව් එකේ ඉඳන් බැඩ්මින්ටනුත් එයා පටන් ගත්තේ. ඊට පස්සේ අම්මිවත් මතක් කරනවා අම්මි හිටියා උදව් කරා. ඒ වගේම පළවෙනි කෝච් චෙස් වල කෝච් ගත්තොත් ප්‍රියංගිකා ටීචර් කියලා හිටියා ටීචර් කෙනෙක්. දැන් ඒ ටීචර් නෙමෙයි ඉන්නේ. මම දැන් අවුරුදු 9ක් වැඩ කරන්නේ ආසිරි සර් කියලා සර් කෙනෙක් එක්ක. ග්‍රේඩ් 5 ඉඳන්. ඉතින් ඒ සර් ඇත්තටම තාත්තා කෙනෙක් වගේම හිටියා. ග්‍රේඩ් 5 ඉඳන් දැන් ග්‍රේඩ් 13. ඉතින් අවුරුදු 9කටත් ළඟයි දැන්. හැම දෙයකදීම සර් ඇත්තටම තාත්තා කෙනෙක් වගේම හිටියා. බන්නා ගහනවා. පරදුනාමත් ඉතින් ගහනවා. මොකද දිනන්න පුළුවන් ගේම් එකක් ඇවිල්ලා බලුවහම ගහනවා. ඉතින් පරදිලා තිබ්බා. දිනන්න තිබ්බ එකක් පෙරදිලා. ඉතින් එහෙම වුණාම නම් චුට්ටක් ගහනවා. ඊට පස්සේ ආයෙ ගහපු එකටත් ෂේප් කරගන්නවා. ඉතින් එහෙම දැන්ට තාම ආසිස් කියන්නේ. බැඩ්මින්ටන් ගත්තොත් එහෙම පළවෙනිටම පළවෙනි දවසේ ඉඳන් අද වෙනකන් ඉන්නේ තුෂිර අමරතුංග සර් කියන සර් කෙනෙක් එක්ක. දැන් අවුරුදු 1ත් 8කට 9කට ළඟයි. හරි. ඒ විදිහට කෝචස්ලා මතක් කරනවා. මම තව එක දෙයක් අහනවා. අපි මේ බ්ලේසර් එක ගැන කතා කරොත් ටෙස්ට් වගේක් තියෙනවා පේනවා පාසලේ එක ඊට පස්සේ නැෂනල් එක. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ස්කූල් ක්‍රස්ට් එක තියෙනවා. ඒ වගේම ඊට පල්ලෙහෙන් තියෙනවා සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ ස්කූල් කලර්ස් එක. ඒක පාසල් එඩියුකේෂන් යුනිට් එකෙන් තමයි එඩියුකේෂන් යුනිට් එකෙන් දෙන්නේ. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා ශ්‍රී ලංකා ක්‍රස්ට් එක. ඒක ටුවර් චෙස් බෝඩ් එකේ ටුවර් එකක් යද්දි විතරයි දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රස්ට් එක. ඒ වගේම ඊට යටින් තියෙනවා සෙන්ට්‍රල් මුළු ප්‍රොවින්ස් එකේම සෙන්ට්‍රල් ප්‍රොවින්ස් කියලා හෝල් එකක් විතර ගත්තොත් එතනින් දෙන ක්‍රස්ට් එක තියෙනවා. ඒක දෙන්නේ ජාතික ක්‍රීඩා ප්ලේ කරොත් විතරයි. ඉතින් ඒ විදිහ දේවල් වලින් පරිපූර්ණ කෙනෙක් තමයි චැම්ප් කෙනෙක් වෙන්නේ. ඒකයි අද පාසල් ශාස්ත්‍රයේ විශිෂ්ටතමින් සොයාගෙන යන අපේ චැම්ප් මැදිරියට දේවින්දි විතාන කියන චැම්ප් ආවේ. හරි. මම ඔබට අවස්ථාව ලබා දෙනවා මේ හැම දෙයක්ම වෙනුවෙන්. ස්තුති කරන්න අවස්ථාවක් දුන්නොත්. ස්තුති කරන්න අවස්ථාවක් දුන්නොත් අය පළවෙනිම පටන් ගන්නම් මගේ පවුල. ආයෙත් කිව්වා වගේ අම්මි, අයියා, අප්පච්චි, පුංචිලා හැමෝම උදව් කරා මගේ පවුල. ඒ වගේම පවුලට පස්සේ ගත්තොත් එහෙනම් මගේ කෝචස්ලාට පස්සේ ගත්තොත් එහෙනම් ඊළඟට ගොඩක් මට ඉන්න මගේ ඉස්කෝලේ. ඉස්කෝලේ ගත්තොත් එහෙම ප්‍රින්සිපල් මැඩම්ගේ ඉඳන් හැමෝම උදව් කරා. ටුවර්ස් යන්න, ටූර්නමන්ට්ස් ප්ලේ කරන්න, අන්තිම වතාවේ ලියුම් අරගෙන යන්න අත්සන් කරන්න ඕන වෙලාවක අත්සන් කරලා දෙනවා හැම. ඉස්කෝලේ ලොකු සපෝට් එකක් ලැබුණා ඇත්තටම. ඊට පස්සේ ගත්තොත් අයියා මගේ පවුල ඉස්කෝලේ කෝචස්ලා යාළු. මේ හැම කෙනාම නිසා තමයි කෙනෙක් චැම්ප් කෙනෙක් වෙන්නේ. ඉතින් ගෙදර ඉන්න චැම්ප්ලට දේවින්දි විතාන කියන චැම්ප් චෙස් ක්‍රීඩාව ඊට පස්සේ බැඩ්මින්ටන් ක්‍රීඩාව තව කතා කරොත් අපි අධ්‍යාපනය පැත්තෙන් ඉතින් මේ හැම දෙයක්ම සමබර කරගෙන
කොහොමද ගෙදර ඉන්න චෑම්ප්ලට මොනවද චෑම්ප් කෙනෙක් විදිහට කියන්න තියෙන්නේ? එහෙම ඇඩ්වයිස් එකක් දුන්නොත් අයියා කියන්න පළවෙනි දේ තමයි අත්තාරින්න එපා. මොකද ගොඩාක් පල්ලහැට යන තැන් තියෙනවා. මට තාම මතකයි ටුවර්ස් යන්න පළවෙනි ටුවර් එක, ඒ කියන්නේ ටූර්නමන්ට් එක ප්ලේ කරලා පැරදුනා මම. 6 වෙනිට එන්න ඕන තිබ්බ එක ආවා 10ට විතර. එතනින් ටුවර් එක නැති වුණා. ඉතින් මම අත්තාරින්න ගියේ එතනින්ම. මොකද මගේ යාළුවෝ හැමෝම ටුවර්ස් යනවා මම ගෙදර. එහෙම ඒ ෆීලිං එක ආවම මාරම දුකයි. ඉතින් ඒ කාලෙත් අම්මිලා කිව්වේ අත්තාරින්න එපා. පැරදිලා කවදා හරි ඔක දිනනවා. ඉතින් ඒක පළවෙනි දේ අයියා. කවදාවත් ගිව් අප් කරන්න හොඳ නැහැ ස්පෝර්ට් එකක් කරද්දී. ගොඩාක් දේවල් වෙනවා. තුවාල වෙනවා, බැඩ්මින්ටන් ප්ලේ කරද්දී ගොඩාක් ඉන්ජර්ඩ් වෙනවා. ඉන්ජර්ඩ් වෙන ඒවා ආයෙ හීල් කරගෙන ආයෙ ප්ලේ කරන්න ගන්න ඕනේ. මං කියන විදිහට ඒක තමයි ලොකුම දේ. ගිව් අප් කරන්න හොඳ නැහැ. ඊළඟ දේ තමයි පේරන්ට්ස්ලා කියන දේ අහන්න ඕනේ. ඒක ඊළඟ දේ. මොකද කවදාවත් වැරදිලා නැහැ මට අම්මිලා අපච්චිලා කියපු දෙයක්. ඉතින් ඒක ඊළඟ දේ කෝචස්ලාත් කියන දේ අහගෙන ලොකුම කියන්න තියෙන දේ ගිව් අප් කරන්න එපා. ඉතින් ඔබට තේරෙන්නේ නැති, ගෙදර ඉන්න චෑම්ප්ලට තේරෙන්නේ නැති දෙයක් අතාරින්න හොඳ නැහැ. අපේ අරමුණට අපි වැඩ කරන්න ඕනේ. මොන බාධක ආවත් අපි අපේ අරමුණට යන්න ඕනේ. ඒ ගිය දවසට තමයි චෑම්ප් කෙනෙක් වෙන්නේ. ඉතින් අද චෑම්ප් ප්‍රෝග්‍රෑම් එක ගැන මොනවද හිතන්නේ? thank you අයියාට මේ opportunity එක මට දුන්නට. ඇත්තටම සතුටුයි මෙහෙම වගේ තැනකට ඇවිල්ලා මගේ achievements ගැන කතා කරන්න ලැබුණ එක. ඉතින් thank you අයියලා ඔක්කොලටම. ඉතින් නංගිටත් good luck එළබෙන එළවෙන විභාගය හොඳින් ලියන්න. ඒ වගේම දවසක කාල්සන් වැනි සුප්‍රකට චෙස් ක්‍රීඩාවේ ඉදිරියට ගිය චෙස් ක්‍රීඩිකාවක් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් පාසල් ශාස්ත්‍රයේ විශිෂ්ටතුමින් ගෙනුත් විශිෂ්ටතුමින් සොයාගෙන යන චෑම්ප්ස් අද අපි මේ ආකාරයට අතර කරනවා. තවත් චෑම්ප් කෙනෙක් එක්ක ප්‍රගතියම බලාපොරොත්තු වෙනවා.